අයිබෝවන් ඉතින් අපේ මේ ලොජ් එකට ඇවිල්ලා ඉන්නවා මොරටුවෙන් අපේ ශානි මැඩම් සහ යාගේ අප්පයයි බබයි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඊයේ තමයි ආවේ. ඇවිල්ලා අපිත් එක්ක ඉතින් දවසක් පොඩි කාලයක් ගත කරලා දැන් මේ ඉතින් අපිට සමුදෙන්න වගේ තමයි හදන්නේ. කියන්නේ ගෙදර යන්න. ඉතින් අපි පොඩ්ඩක් බලමු එයාලා මොනවද කියන්නේ කියලා අපේ තැන ගැන. මේ ඉතින් මිස් අපිව කොහොමද දැනගත්තේ අඳුරගත්තේ කියන්නේ මේ තැන මෙතනක් තියෙනවා කියලා කොහොමද හොයාගත්තේ? ඒ කියන්නේ වලිගිටාවේ සුන්දරත්වය විඳින්න මං හරි ආසයි. ඉතින් මම ඒ ඔස්සේ ගොඩක් YouTube Facebook කරහා මම දැක්කා මේ පලාබද්දල TN Eco Lodge නවාතැන් ඒ ස්ථානය ඉතාමත් ගස් වලින් දියැලි වලින් කඳු වලින් පුදුමාකාර ලස්සනක්. ඉතින් ඒ කාමරවලට උනත් ඉන්නකොට ඒ සුන්දරත්වය නරඹන්න පුළුවන්. මට ඇත්තටම ආස වුණේ ඒකට. ඉතින් මම ඒක ඒ වීඩියෝ හරහා දැකලා තමයි මම මේ ස්ථානෙට අපි එමුයි කියලා තීරණය කරේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ගත්තාම දැන් අපි හැමතිස්සෙම හොයනවානේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයනවා. එතකොට හෙව්වට පස්සේ ඒ තියෙන දේවල් සමහරක් වෙලාවට ඒ එන ස්ථානේ නෑනේ. ඒක ගැන කියනවා නම් අපේ තනේ තිබිච්ච දැන් දැකපු දේවල් මෙතන ඒ විදිහටම තිබුණාද? ඒ ගැන මොකක්ද තියෙන අදහස? මම හිතන්නේ ඒක නම් ගොඩක් තැන්වල එහෙම තමයි අපි පින්තූර බලලා එහෙම එනකොට ඒ සැබවින් බලනකොට එහෙම නැති අවස්ථා මම හිතන්නේ අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ ගොඩක් තැන් ඒකට මේ මුණ පානවා ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ. හැබැයි මම මගේ කමෙන්ට් එකෙත් ඔයගලන්ට මම ලියලා ඇති. අපි මේ පින්තූර වලින් දැකපු ඒ සෑම සියලු දේම අපි අපේ ඇස් දෙකිනුත් දැකීම ඇත්තටම අපිට සතුට ගෙට දුන් කාරණාවක් වෙනවා. පින්තූර වලට වඩා ලස්සනයි ඇස් දෙකට දකින්නකොට. ඒකට ගත්තා. ඔව් සමහරක් වෙලාවට මොකද නැත්තම් ඒ කියන්නේ අර හිතනවා අපි නියම් ෆොටෝ එඩිට් කරලා හදලා දාලා එහෙම කියලා දැන් ඔය ඔක්කොම වගේ ඉතින් මගේ ෆෝන් එකෙන් තමයි ගන්නෙ. ඒ විදිහටම තමයි දාන්නේ. ගොඩක් ෆොටෝස් වලට අඩුම ගාන ෆිල්ටර්ස් අත් පාවිච්චි කරන්නේ නැහැ. තේරෙනවනේ මේ තියෙන ලස්සන එක ගැව්වම ඒ විදිහට ෆොටෝ ඉතින් ඒක මේ වෙනවා. එතකොට ඉතින් කාමර ගැන කියනවා නම් කොහොමද හිටපු රූම් එක ගැන කියනවා නම් කාමර ඇත්තටම මේ හරිම පිරිසිදුයි. මට දොර උත්ත කරපු ගාම පුදුමාකාර සතුටක් දැනුණා. අනේ අපි මේ වාඩුව ගත කරන්නේ මෙහෙම තැනක නේද කියලා. ඒ වගේම බාත් รู ම් සිටන් කියන්නේ පිටරට එන ඒ සංචාරකයින්ට පවා ඒ අති සුඛෝපභෝගී ලෙස ඒ කාමරවල පහසුකම් අපිට තිබුණා. සහ මේ හොඳට වාතාශ්‍රය, ඒ හොඳ ආලෝකය, සුවපහසුව හැමදේම අපි ඇත්තටම ඒ කාමරේ අපිට ලැබුණා. ඉතින් ඒත් එක්කම මේ අපි යන්නේ ඉතින් පොඩි කන්සෙප්ට් එකකට. ඒකෙදි අපි ගොඩක් වෙලාවට රසකාරක කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් දැන් ඊයේ ඉඳලා කෑම හැම කෑවා. ඉතින් ඒ ගැන කොහොමද හිතන්නේ? හොඳයිද රසයිද කොහොමද ඒ ගැන හිතන්නේ? ඇත්තරම ගෙදරට වඩා නම් කොහොමද මාර විදියට රස කරගෙන අපි කෑවා. හරිම නැචරල් ෆ්ලේවර් එක අනිවාර්යෙන් අපිට පේනවා. ඊයේ අපි කෑවේ කොත්තු. ඒ කොත්තු එක ඇත්තරම අපි කඩේ කනවට වඩා දැන් කඩේ රසකාර දාලානේ හදන්නේ. හැබැයි මෙතන කිසිම රසකාරකවත් නැතුව නැචරල් මේ ස්වභාව සම්පන්නයෙන් ගත්ත මේ ආහාර එක්කනේ හැදුවේ. ඉතින් ඒක ඊට වඩා කොච්චර රහද කියලා අපි ශ්‍රී ලංකන් ෆ්ලේවර්ස් ඒ කෑමවල තිබුණා. අපේ ලංකාවේ තියෙන ඒ කුළුබඩු වල ඒ වටිනාකම අපි ඒ රස තුලින් අපිට දැනුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ හෝටලේ ළඟ තියෙනවා ලස්සන දිය අපි ඒකට කියන්නේ දිය පාරක්. ඒක පුදුමාකාර ලස්සනක්. මොකද මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච සහ මිනිස්සු විනාශ කරලා නැති, අපවිත්‍ර කරලා නැති හරිම පිරිසිදු ජල මාර්ගයක් යනවා. ඉතින් ඒකෙනත් අපිට නාලා ඒ විනෝද වෙන්න පුළුවන්. ඒකත් අපි ඇත්තටම මේලා මතක් කරන්න ඕනේ. ඔව් ඉතින් ඇත්තටම මේ පරිසර පද්ධතිය සමනල අඩවියේ තියෙන අපි ඉන්නේ මේ අර මම කලින් කිව්වා වගේ මේ සිරිපාදේ නගින්නේ මෙතන පන්සල ගාවින් ඉතින් මීටර් 400ක් වගේ තමයි තියෙන්නේ. මේ හරිම කුළුඳුල් ජල පෝෂක ප්‍රදේශයක් තමයි මේක. ඉතින් අපි ඉකොලොජියක් විදිහට අපිත් උපරිම උත්සාහ කරනවා පුළුවන් තරම් අපෙන් වෙන හානි අවම කරන්න. ඒ කියන්නේ මේ දේවල් වලට ඒ කියන්නේ දකින්න නැති සමහරක් හොටෙල්ස් වලට ගියාම ඊටිකොල කෑලි හැමතැනම අරව මේවා තියෙනවා. ඒත් අපි උපරිම උත්සාහ කරනවා ඒවා ගොඩාක් අඩු කරගෙන අපේ කියන්නේ වෙනම අපි තියෙනවා හදලා ඔය මේ
ඒකට වෙනම වියදම් කරලා තියෙනවා. පොඩි කාමර වගේ හදලා තියෙනවා. පොඩි කුටි තුනක්. ඉතින් ඒවට එහෙම දදා පුළුවන් තරම් අපිත් බලනවා මේක මේ විදිහටම රැකගන්න. මොකද මේ දේවල් ඉදිරියේ එන කාට හරි ඉතින් ඕක තව අවුරුදු ගානකට මේව අපි රැකගන්න ඕන නිසා. ඒ වගේම මේ අපේ අලුතෙන් අපි ඔය දැන් ටික කාලයකට කලින් තමයි මේ ස්වාභාවිකව නාන්න පුළුවන් ගලක් වට කරලා ඉතින් ටිකක් හදලා තියෙනවා. මේ මම දැක්ක ඊයේ ඒකට වෙලා ඉන්නවා. ඒක ගැන මොකද හිතන්නේ? ඒකත් අපි ඇත්තටම කිව්වොත් ඒකත් අපි ෆොටෝස් වලින් දැක්කා. අපිට ඒක දැක්කමත් හරි ආසයි කරා. මොකද මේ ඒක යම් කිසි ප්‍රමාණයකට මිනිසා විසින් සාධන ලද්දක් වුණත් ඒකේ තියෙන ස්වභාවික පෙනුම ඒ ස්වභාවිකත්වයෙන් අපිට ලැබෙන හිතට සහ ගතට ලැබෙන සොය අපි ඒක තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන තමයි මෙතනට ආවේ. හැබැයි ඒක සැබවින් අද්භුතම අපිට ඒක ඇත්තටම අපේ මනසටත් ගතටත් සෑහෙන සුවයක් දෙක දුන් දෙයක් වුණා ඒ පුල්ලේ. ඉතින් ඒත් එක්කම සාමාන්‍යයෙන් අපි හොටෙල්ස් වලට වගේ අනිත් තැන් වලට ගියාම ගොඩක් වෙලාවට එතන තියෙන්නේ කියන්නේ අර බුෆේ එකක් එනවා නිකන් අපි අර අපිව හිර වෙනවා වගේ එනවා. ඉතින් මෙතනදී අපේ හිටපු සේවක මණ්ඩලයෙන් ලැබිච්ච සත්කාරය ගැන මොකද හිතන්නේ? ගෙදර වගේ හිටියද එහෙම නැත්නම් නිකන් හොටෙල් එකකට ආවා වගේද ෆීලින් එකක් තිබුණේ? ඒ ගැන මොකද කියන්නේ? එතනම කියන්න ඕනේ දැන් අපි කිව්වා අපිට මේ පස් දෙනාගෙන් එක එක්කෙනා එක එක කෑම කන්න කැමති. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න නොතකා අපිට අපේ පහසු වෙනුවෙන් ඒගොල්ලන් ඒ අපි ආස කෑම හදලා දුන්නා. ඉතින් ඒක ගොඩක් අපි අගය කරනවා. සහ අපි සමහර වෙලාවට අපි කෑම ගෙන්න ගත්තා කාමරේට. ඉතින් ඒ හැම දෙෙම එහෙලා ඒගොල්ලන් කැමැත්ත පළ කළා. අපි කියන විදිහ හැම දෙෙම අපිට ඒ සත්කාර කරා. ඇත්තටම හොඳ සේවක පිරිසක් ඔබතුමාට ඉන්නේ. Thank you. ඉතින් අපි වැඩසටහන කියන්නේ වීඩියෝ එක අපි අවසන් කරන්න කලින් පොඩ්ඩක් අහලා බලන්න කැමතියි. අද උදේ ගියානේ ලංකාවෙන් 4 වෙනි තුස දියැල්ල මාපලානල්ල. ඒකත් ඇවිල්ලා මොකද ලංකාවේ ගොඩාක් දියැලි තියෙනවා. ඉතින් ඒ තැන් එන්න ඉතින් අපවිත්‍ර වෙලා එක්කෝ ඒවා ඒ කියන්නේ විනාශ වෙලා තියෙන්නේ බිල්ඩින් හදලා ඒක මේ වෙලා. එහෙම බැලුවොත් මේ තියෙන්නේ මම හිතන්නේ ලංකාවේ තියෙන සම්පත් ඒවා අපි ඉතින් රැක ගන්න ඕනේ. ගිහිල්ලා අද එතනට වෙලා ඉදි මොන වගේ හැඟීමක්ද හිතෙන සමහරක් අය හිතෙන්නේ නැති නේ ලංකාවේද ඉන්නේ කියලාත් ඒ වගේ තැනට ගියාම ඒ වගේ එහෙම හිතනවා නේද? එතනින් යන්නෙත් කැලෑවක් නැද්දෙන්. ඉතින් එතනට යනකම් ඇත්තටම පේන්නේ නැහැ දියැල්ල සයිස් එක දියැල්ල කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් එතනට එකපාරට ආවම මෙන්න පොළේ දියැල්ලක් තියෙනවා. ඒක හිතා ගන්නත් බැරි තරමට අපි හිතුවේ නෑ එච්චරට ඊපාරක් එක මාර ලස්සන කලාවත් එක්ක ඒ ගස් කොළන් එක්ක එන වතුර වලස්කන්ධය කියන්නේ මාර එච්චරට ලස්සනයි. මේ අපි ලංකාවේදී ඉන්නේ කියලා හිතනවා මේ සුන්දර රටේ ඉච්චර දේවල් කියන එක අපිට ලොකු භාග්‍යයක්. ඇත්තටම ඉතින් රට සංචාරකයන් මේ රට අගය කරලා බලන්න එනකොට අපිත් වගකීමක් තියෙනවා අපි මේ රට පරිසරය සුරකින්න. ඔව් අනිත් එක ඉතින් අපේ මේ අපේ ලොජ් එකට එන පාර ගැන මේ අපේ මහත්තයයි මාත් එක්ක කතා කරා. ඉතින් කලින් නම් පාර අපේ තිබුණ පොඩි මේවා. හැබැයි දැන් සාමාන්‍යයෙන් ඕනම වාහනයකට කිසි ගැටලුවක් නැතුව එන්න පුළුවන් කියන එක ඒ ගැන මොකද හිතන්නේ? ඔව් මම හිතන්නේ මමත් ටිකක් හිතේ චකිතයකින් ආවේ මගේ වාහනයට මේ වෙන්න පුළුවන්ද කියලා. මට තියෙන උස වාහනයක් ඉඳලා අපි ඒක බය නැතුව ආවා. මම ඇත්තටම අවුරුදු 2කට කලින් වගේ වීඩියෝ එකක් බලලා තමයි මේ බයෙන් ආවේ. එදා පාර මං ආවම මට තේරුණා මේ පාර හදලා ඕනම වාහනයකින් ඒ කියන්නේ ඕනම මිටි වාහනයකින් වුණත් මේ නවාතැන් පොළට එන්න කිසිම බාධාවකින් තොරව ළඟා විය හැකි ස්ථානයක් කියලා කිසිම බයක් නැතුව මම ඕනම කෙනෙක්ට බය නැතුව ප්‍රකාශ කරන්න කැමතියි. මේ මහත්තයාගේ පෞද්ගලික මුදල් වලින් ඒ හරිනම් ඒක ආණ්ඩුවෙන් කළ යුතු දෙයක්. එනට මේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ පාර හදලා තියෙන්නේ. හැම ගමේ මනුස්සයෙක්ටම එන්න පුළුවන්. ඒක ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔව් ඒක නම් ලොකු කතාවක් තියෙන ওই පාරේ කියන්නේ බඩු අපි කරේ ඇදලා ඉතින් සෑහෙන ලොකු දෙයක් තමයි අද මේ ලස්සන විදියට තියෙන්නේ. අපිටත් හරිම මේ කියන්නේ සතුටුයි ඔයාලා ඇවිල්ලා මෙහෙම විනෝද වෙලා කාලා බීලා අපි ගැන ওই විදියට කතා කරනවාට. ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අපිව ට්‍රස්ට් කරලා එහෙම නැත්නම් අපිව විශ්වාස කරලා මෙතෙන්ට ආවට. මම හිතනවා ඒකට වටිනාකමක් අපි දුන්නා කියලා. ඉතින් ආයෙ පාරක් කවදාහරි දවසක අවස්ථාවක් ලැබුණොත් අපිව බලන්නේ නේද? අනිවාර්යයෙන් සිරිපාදේ නගිනවට අනිවාර්යයෙන්ම මෙතනට එන්න. හරි එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි අපිව බලන්න ආවට. Thank you. Thank you.